Audio Jungle. Audio Jungle. ඔන්න එකමත් එක දවසක විශාල කුණු කන්දක් මැද ජීවත් වුණු පුංචි පිරිමි ළමෙක් හිටියා. හැමෝම මේක කුණු ගොඩක් විදිහට දැක්කත් ඔහුට නම් මේක පුදුම වැඩපිරිච්ච මායාලෝකයක්. ඔහු හැමදාම කලේ තමන්ගේ පුංචි ලෝකයේ පුරා ඇවිදලා මොනවා හරි අලුත් දෙයක් හොයන එකයි. අන්න බලන්න, ඔහු තනියම නෙවෙයි. ඔහුගේ හොඳම යාළුවා පුතුල් කියන සුරතල් බල්ලත් හැම වෙලේම ඔහු ගාවින්ම ඉන්නවා. මේ දෙන්න එකතු වෙලා කුණු කන්දේ අස්සක් මුල්ලක් නෑර රහස් ටැන් හොයනවා. හැමදාම අමුතුම විදිහේ විශේෂ දෙයක් හොයාගන්න එක තමයි මේ පුංචි යාළුවාගේ ලොකුම හීනය වුණේ. මිනිස්සු විසිකරපු පරණ යකඩ කෑලි, කැඩුණු සෙල්ලම් බඩු. මේ හැම දෙයක්ම පිරිමි ළමයාගේ අතට අහු වුණාම හරිම අපූර්ව අලුත් නිර්මාණ බවට පත් වුණා. මිනිස්සුන්ට මේක කුණු කන්දක් වුණාට ඔහුට නම් මේක තමයි ලෝකේ තියෙන ආරක්ෂිතම තැන. ඔන්න එක දවසක් කුණු ගොඩවල් අතරේ වැළලිලා තිබුණු අద్භූත පරණ පොතක් ඔහුට හම්බ වෙනවා. පුතුල් හරිම පුදුමයෙන් මේ දිහා බලාගෙන ඉන්නවා. පොත පෙරලලා බලද්දී අම්මෝ ඒක ඇතුලේ ලොකු රහසක් සැඟවිලා තිබුණා. ඒ රහස තමයි මේ දෙන්නව අලුත්ම ලෝකයකට අරගෙන යන්නේ. දැන් ඉතින් පිරිමි ළමයයි පුතුලුයි සූදානම් වෙන්නේ ඒ රහස පස්සේ යන්නයි. ඔවුන් කුණු කන්දේ අඳුරුම කොනට යනවා. එතනදී පිරිමි ළමයා අලුත්ම නවනිපැයුමක් හදනවා. ඒක පනගැන් වෙද්දී පුතුල් සතුටින් උඩ පනින්න පටන් ගන්නවා. දැන් බලන්න මේ පොඩි දේවල් වලින් ඔහු හදපු ලෝකය කොච්චර ලස්සනද කියලා. පාට පාට සෙල්ලම් බඩු, අලුත් නිර්මාණ, මේ හැම දෙයක්ම ඔවුන්ගේ ජීවිතේ සතුටින් පුරවලා දාලා. සෙමින් අනිත් අයත් මේ පුංචි යාළුවාගේ දක්ෂතාවය ගැන කතා වෙන්න ගත්තා. කුණු කන්දේ ඉපදුණු ඒ පුංචි නිර්මාණශීලී හිත මුළු ලෝකයම දිනාගන්න යන අපූරු ගමනක ආරම්භයයි මේ. පිරිමි ළමයයි එයාගේ හොඳම යාළුවා පුතුලුයි තවමත් අලුත් වික්‍රමයන් හොයාගෙන යනවා. මොකද හිතේ හයිය තියෙනවා නම් ඕනෑම අඳුරු තැනක වර්ණවත් ලෝකයක් මවන්න පුරුවන් කියලා ඔවුන් මුළු ලෝකයටම පෙන්නුවා.